ඔහෝ යාළුවනේ. ඔන්න ඉතින් මුලින්ම හැමෝටම ප්‍රීති වෙසක් කියලා මේ වීඩියෝ එක පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට පෙන්නන්නේ ලස්සන වෙසක් කලාප. වෙසක් බැති පූජා. බලන්නකො මේ කරඬුව තියන් ඉන්නේ නැත්තා නිකන් ඇත්තම ඇතෙක් වගේ නේද? ලස්සනටම මේක නිර්මාණය කරලා තිබුණා. ඉතින් මේ ඇතා ළඟට යන්නත් අපේ චූටි දුවක් බය වුණා. ඔව්. මොකද ඉතින් ඇත්තම ඇතෙක් වගේ නිසා ළඟට යන්න පොඩි ළමයින්ට බය හිතෙනවානේ. ඉතින් බලමුකෝ මේ වීඩියෝ එකේ තියෙන තවත් දේවල්. මේ වෙසක් කලාපේ තිබුණේ මහරගම් බොරලැස්කම පාරේ. අපි ඉතින් වෙසක් අසිරිය කොළඹ පාරේ බල යනකොට තමයි මේ ලස්සනම තැන අපිට හම්බුනේ. මාරම ලස්සන නිර්මාණ ටික. ඉතින් වැතිගී ප්‍රසංග ඒ වගේම දන්සල් මේ වගේ ගොඩක් දේවල් මේ තැන තිබුණා. බලන්නකො බෝසතාණන්ට සේවන දෙන මුචලින්ද නාරජුන්ගේ ඒ දර්ශනය වැස්සත් එක්කම නිර්මාණය කරලා තියෙන අපූර්ව. ඉතින් කුඩා දරුවන්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් දේවල් මේ තැන තියෙනවා. ඔයාලත් ගිහලා බලන්න. මේ තැන අදත් විවෘතයි. ධාතුන් වහන්සේලා මේ සියලුම දේවල් මේ කට්ටිය නිර්මාණය කරලා තිබුණේ සජීවී බව හොඳටම දැනෙන්න. ඉතින් මේ ලස්සන කූඩු ලස්සන නිර්මාණ මේ වතරින් අපි හැමෝගෙම හිත් ගත්ත තැනක් තමයි මෙතන. ඉතින් මේ ලස්සන චූටි තොරණේ චිත්‍ර නිර්මාණ විරුදු ගායනය මේ සියලුම දේවල් කරලා තිබුණේ චූටි දරුවෝ දෙන්නේ. ඉතින් ඔන්න අපි ඉස්සරහට තියෙන තවත් දේවල් බලන්න තවත් ඉදිරියට ගියා. ලස්සන කැරකෙන කූඩු. ඒ වගේම තමයි මේ යන පාර දිගටත් මේ කට්ටිය විචිත්‍රවත් කරන්න ගොඩක් වියදම් කරලා තිබුණා. අයියෝ අපාය ඇතුළට නම් ඔයාලා එක්කරන් යන්න ඕන උනාට එක්කරන් යන විදියන්නේ. ඒකින්ද මෙතනින් වීඩියෝ එක නවත්තන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට.